තියෙනවා පිටි ග්‍රෑම් 65යි, බටර් ග්‍රෑම් 65යි, සීනි ග්‍රෑම් 65යි, කොකෝ පවුඩර් ග්‍රෑම් 10යි, කිරි පිටි ලීටර් 15යි, බිස්තර 1යි, වැනිලා ටීස්පූන් භාගයයි, බේකින් පවුඩර් ටීස්පූන් භාගයයි. යාළුවනේ මුලින්ම අපි පිටි ටික හලා ගන්න ඕනේ. ඊළඟට අපි මුලින්ම පිටි ටිකට බේකින් පවුඩර් දාගන්න කලින් කොකෝ පවුඩර් ටික එකතු කරලා පොඩි කරලා මේක සමානව මේ බේකින් පවුඩර් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට පොඩි කරලා මේක හලා ගන්න ඕනේ. ඔයාලට ඕන නම් මේක පස්වතාවට හලා ගත්තොත් කමක් නැහැ යාළුවනේ. සූදානම් කරලා වෙලාව වෙන ගන්න. මේ වගේ නම් සෙට්ටින් අරන් තියන්න ඕනේ. ඊට පස්සේ අපි රචනයක් කරගෙන මේකට මුලින්ම බටර් ටික එකතු කරගන්න ඕනේ. මම අදාලා තියෙන එක්ස්ට්‍රා බටර් එක්ස්ට්‍රා Lalu ke sini kan. Lalu sambungan ini pada mereka sini juga dia ini kita yang pasti sini juga dia ini. Video kita boleh dari sini kita sampai dia lagi ini. Ini wadah dia ganti ke sebelah ini. Iko market di bawah ini.
ඔයාලගේ අතට දැනෙනවා මේ සීනි කැටෙන්න තියෙනවා නම් ඒක බීට් කරගෙන සීනි කැට නැති වෙන්නේ නැත්නම් කැට දෙකක් තියෙන කේක් එක අනිත් හරියට කරවන්න වගේ වෙනවා. තාමත් මට දැනෙනවා සීනි කැට තියෙනවා. केक एक हदන්න ගියාම එක එක ටිප්ස් තියෙනවා කියලා. ඒකට ඔයාලා දන්න විදිහට තියෙන උපකරණ වලින් විතර හදලා බලන්න පුළුවන්. ඒක උපකරණ ඕනෙන්නේ නැහැ අල්ලන්න. ඊහෙන් දෙකකින් උනත් මික්ස් කරගන්න පුළුවන්. කරාට පස්සේ සීනි දිය වෙනවා. ඒ මට ඒගොල්ලෝනේ අද මම පොඩි කේක් එකක් නේ හදන්නේ. එතකොට එක පිටරේ දාන්නේ. ඒක නිසා තමයි මම හොඳට බීට් කරලා ගන්න සීනි කැටට දිය වෙන නිසා. සමහරවිට සීනි කැටි ගන්න දියලා ගන්න. බීට් කරද්දී ස්වින් කෙට් එක දිය වෙනවා. හොඳ වොලියුම් එකක් ඉන්න නම් පිටරේ හොඳට බීට් වෙන්න ඕනේ. බෙඩ එකක් එක්ක. මේක විශේෂම දේවල්වනේ අලුත් අයට එකම අකට බීට් කරන එක තමයි වැදගත්ම. චොක්ලට් කේක් නිසා යාළුවනේ වෙනදා එකතු කරේ නැතත් කමක් නැහැ. ඊපස්සේ අපි පිටි ටික කොටස් වශයෙන් මේ විදිහට එකතු කරගන්නවා. එමින් එක මාතට තමයි කෝල් කරනවා. තාවකට වගේ ඉස්සරහට මේ විදිහට
ගණන් දීලා ක්ලාස් වලට ගිහිල්ලා කේක් හදන්න ඉගෙන ගන්න ඕනේ නැහැ. YouTube එකේම අපිට වීඩියෝස් බලලා ඒ අත්දැකීම් අරගෙන කරන්න පුළුවන්. ඔයාලා එහෙම කරලා බලන්න. වැදගත්ම දේ තමයි හොඳට පිට ටික මේ වැට එකත් එක්ක මිශ්‍ර වෙන්න ඕනේ. මේ විදියට එක දිශාවට බැට එකේ ඔයාලගේ අතට ඝන ගතියක් වගේ දැනෙනවා නම් ඒ වෙලාවට කිරි එකතු කරගන්න පුළුවන්. ඇත්තටම කිරි නැතුවත් පුළුවන් මෙහෙම කරන්න. කිරි ඕනම නෑ අලුවනේ. මේක දෙද්දි මේ සෙට් වෙලා එනවා බැට එක ගන්නට. දැන් මගේ බැටරි එකට ඇති කියලා කිරි. වෙන දෙකක් වගේ දානවා එකතු කරේ. බැටරි එක ගොඩාක් තියාගන්න නැති. ගොඩක්ම ගණන් නැති. තත්ත්වෙන් තියෙන්න ඕනේ. මේ මන්දේදී මම පොඩ්ඩක් වේගයෙන් මේක ෆෝල්ඩ් කර ගන්නවා. මේ විදියට තමයි යන්නේ අන්නත්. බැටරි එකේ ඉන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට. ගොඩක් ගියාරුවටත් නැතුව ගණඩක් නැතුව තමයි බැටරි එක අපි හදා ගන්න ඕනේ. බැට එක සම්පූර්ණයෙන්ම හදාගන්න ඉවරයි. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ 20 සයිස් එකේ බැටරි තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 250. මම මේකට බටර් දාලා ක්වොන්ටිටි බටර් ඩස්ට් එක වගේ දාගෙන තියෙන්නේ. අද මම බේකින් ඔයිල් එකක් කරන්නේ නැහැ. මේක දාන්න ඕනේ. ඔයාලට ඉතින් බේකින් පේපර් එකක් නම් දාගන්න පුළුවන්. මෙහෙමත් පහසුයි. සම්පූර්ණ බැටරි එක අරගෙන මෙන්න දාගන්න ඕනේ. ඔයාලගේ oven එක සෙල්සියස් අංශ 190ට මිනිත් 10ක් හීට් කරලා ගන්න. සම්පූර්ණ කේක් එක බේක් කරනවා කියන්නේ සෙල්සියස් අංශ 190ට මිනිත් 45ක් වගේ oven එකෙන් oven එකට මේ ගොඩක් වෙනස් වෙනවා. ඔයාලා oven එකේ කොටස බේක් කරලා